ආයිබෝවන් අපි අද පොඩි කාලතරණයක් කරමු. යමුද අවුරුදු 2500කට විතර එහා අතීතයට. ඒ කියන්නේ පුරාණ ඉන්දියාවට. මේ කාලේ හරිම පුදුමාකාරයි. විවිධාකාර අදහස් දර්ශනවාද එකට ගැටුණු හරිව සජීවී ආධ්‍යාත්මික පරිසරයක් තමයි එතන තිබුණේ. අතරම කිව්වොත් ඒක නිකම් චින්තන විප්ලවයක් වගේ කාලයක්. ඉතින් අපි මේ ගමන පටන් ගමු මෙංගන් මේ ප්‍රශ්නෙත්. මොකද බුදුන් වහන්සේ සත්‍ය සොයාගෙන යනකොට උන්වහන්සේ තනියම දෙවි හිටියේ. ඇත්තටම මුළු සමාජයම වගේ ජීවිතයේ තියෙන ලොකුම ප්‍රශ්නවලට උත්තර හොයමින් හිටපු කාලයක් ඒක. ඒක අධ්‍යාත්මික ගවේෂණයෙන් අවලි ගියපු යුගයක්. හරි. මේ තමයි අපේ ගමනේ දල සැලැස්ම. අපි එකින් එක මේ මාතෘකා ගැන කතා කරමු. නියතිවාදීන්ගේ ඉඳලා ගඟේ ගිලිලා විමුක්තිය හොයපු අය දක්වා මේ විස්මිත චින්තන ලෝකය ගැන අපි ගවේෂණය කරමු. හොඳයි එහෙනම් අපි කිමිදමු අපේ පළවෙනි කොටසට. මෙතනදී අපි බලන්න යන්නේ අර පැරණි යාග හෝම සම්ප්‍රදායන්ට පිටුපාලා හැමදේම ගැන ඇයි කියලා ප්‍රශ්න කරමින් නැගී ආපු අලුත්ම චින්තන විප්ලවය ගැනයි. මේ මුළු කතාවේම ප්‍රධාන චරිත තමයි ශ්‍රමණයන්. ශ්‍රම් කියන ධාතුවෙන් තමයි මේ වචනේ හැදෙන්නේ. ඒක තේරුම තමයි වෑයම් කරන කෙනා නැත්තම් වෙහෙසෙන කෙනා කියන එක. ඇත්තටම ඔවුන් සමාජ සම්මතයන්ට එරෙහිව ගිහින් සත්‍ය හොයාගන්න Tamanගේ මුළු ජීවිතයම කැප කරලා වෙහෙසුණු පිරිසක්. දැන් මෙතන තියෙන මේ වෙනස තමයි ඒ මුළු යුගයම වෙනස් කළේ. බලන්නකෝ එක පැත්තකින් තිබුණා යාග හෝම ඇදහිලි සහ කුලක්‍රමයේ මත පදනම් වුණු බ්‍රාහ්මණ කර්ම මාර්ගය. හැබැයි අනික් පැත්තෙන් ශ්‍රමණයන් මේ හැමදේම ප්‍රතික්ෂේප කරලා තර්කය විමර්ශනය භාවනා වගේ දේවල් ඇතුළත් ඥාන මාර්ගයක් අනුගමනය කළා. ඔවුන් කියුවේ විමුක්තිය කියන්නේ දෙවියන්ගෙන්වත් උපතින්වත් ලැබෙන දෙයක් නෙවෙයි. ඒක Tamanගේම ප්‍රඥාවෙන් හොයාගන්න ඕන දෙයක් කියලයි. ඉතින් ශ්‍රමණයන් කියන්නේ එක කණ්ඩායමක් නෙවෙයි. විවිධ කණ්ඩායම්. ඒත් ඔවුන්ව හඳුනා ගන්න පොදු ලක්ෂණ කීපයක් තිබුණා. ඔවුන් තර්කයට මුල් තැන දුන්නා. බොහෝ දෙනෙක් ශරීරයට දැඩි දුක් දෙමින් තපස් රැක්කා. ඒ වගේම ඔවුන් සියල්ලම වගේ බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට විරුද්ධව නැගී සිටියා. හරි අපි දැන් යොමු වෙමු පළවෙනි ප්‍රධාන ශ්‍රමණ කණ්ඩායම දිහාට. ඒ තමයි ආජීවකයෝ. ඔවුන්ගේ ලෝක දැක්ම ඇත්තටම පුදුම සහගතයි. ඔවුන් විශ්වාස කළේ අපේ ජීවිතේ හැම දෙයක්ම ගන්න හැම තීරණයක්ම අපි ඉපදින්නත් කලින් ලියවිලා ඉවරයි කියලයි. ඒ කියන්නේ කිසිම නිදහස් කැමැත්තක් නැහැ. ඔව් මේ තමයි ආජීවකයෝ. බුද්ධ කාලීන භාරතයේ ඊටමත් ප්‍රබල ඒ වගේම හුඟක් මතභේදයට තුඩු දුන්න ශ්‍රමණ සම්ප්‍රදායක් තමයි ඔවුන් නියෝජනය කළේ. ඔවුන්ගේ නායකයා තමයි මක්ඛලි ගෝසාල. ඔවුන්ගේ මූලිකම ඉගැන්වීම වුණේ අකිරිය වාදය. ඒ කියන්නේ ක්‍රියාවක් නැහැ කියන එක. ඔවුන්ගේ මතයට අනුව අපි හොඳ දෙයක් කළත් නරක දෙයක් කළත් ඒකෙන් ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. මොකද හැමදේම වෙන්නේ නියතියට අනුව. සමහර විට මේ නිසාම වෙන්න ඇති ඔවුන් නිර්වතින් ලෝකෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තපස් රැක්කේ. බෞද්ධ මුලාශ්‍රවල උපක ජම්බුක වගේ චරිත හමු වෙන්නේ මේ ආජීවකයන් හැටියට තමයි. මෙතනදී මේ අචේලක කියන වචනය තේරුම් ගන්න එක වැදගත්. ඒ කියන්නේ ඇඳුම් නැති කියන එක. මේ නිර්වත් තපස් පිළිවෙත ආජීවකයන්ට විතරක්ම නෙවෙයි අපි ඉදිරියට කතා කරන තවත් ශ්‍රමණ කණ්ඩායම් වලටත් පොදු ලක්ෂණයක් වුණා. ඊළඟට අපි බලමු ශ්‍රමණයන් අතර තිබුණු විවිධත්වය කොයිතරම්ද කියලා පෙන්වන එකිනෙකට හාත්පසින්ම වෙනස් කණ්ඩායම් දෙකක් ගැන. එක කණ්ඩායමක් තන තන ඇවිදිමින් විවාද කරද්දී අනිත් අය ගංගාවල කිමිදිමින් විමුක්තිය හොයනවා. හිතන්නකෝ ඒ යුගයේ හිටපු සංචාරක දාර්ශනිකයන් එමන් නැත්තම් වන්ඩරින් ෆිලොසොෆර්ස්ලා ගැන. අන්න ඒ අය තමයි පරිබ්‍රාජකයෝ. පරිබ්‍රාජකයන් කියන්නේ එකම නිකායක දායිති පිරිසක් නෙවෙයි. ඔවුන් ගෙවල් දොරවල් අතෑරිලා විවිධ දාර්ශනික ප්‍රශ්න ගැන උණුසුම් විවාද කරමින් තැන තැන ඇවිදගෙන ගියා. පුදුම දේ තමයි සමහරු කයට උපරිම දුක් දෙන ව්‍රත සමාදන් වෙද්දී තවත් සමහරු කිව්වේ පංච ඉන්ද්‍රියන් පිනවීමෙන් තමයි විමුක්තිය ලැබෙන්නේ කියලයි. වචගොත්ත පොට්ටපාද වගේ අය බුදුන් වහන්සේ එක්කත් විවාද කරපු ප්‍රසිද්ධ පරිබ්‍රාජකයන්. දැන් අපි බලමු ජටිලයන් ගැන. ඔවුන්ව නම් දැක්ක ගමන්ම හඳුනා ගන්න පුළුවන් වුණේ ඔවුන්ගේ හරිම සුවිශේෂී පෙනුම නිසා. ජටිලයන්ව අනිත් අයගෙන් වෙන් කළේ ඔවුන්ගේ ජටාව. ඒ කියන්නේ අවුල් වුණු දිගු කෙස්කලඹ. ඔවුන්ගේ ප්‍රධාන විශ්වාසය වුණේ පවිත්‍ර ගංගා ජලයේ කිමිදීමෙන් නාමෙන් සියලු පව් සෝදලා හැරලා විමුක්තිය ලබන්න පුළුවන් කියන එක. උරුවේල, ගයා සහ නදී කාශ්‍යප කියන ප්‍රබල සහෝදරයෝ තුන්දෙනා තමයි දහසකටත් අධික අනුගාමිකයන් පිරිසකට නායකත්වය දුන්නේ.
ඊළඟට අපි කතා කරන්නේ හරිම දැඩි විනයක් අනුගමනය කරපු Tamanගේ ක්‍රියාවේ වගකීම සම්පූර්ණයෙන්ම Taman සතුයේ කියලා විශ්වාස කරපු නිගණ්ඨයන් ගැනයි. නූතන ජෛනාගම බවට පත් උනේ මේ ශ්‍රේෂ්ඨ සම්ප්‍රදාය තමයි. ඔව් නිඝණ්ඨයෝ ඔවුන් ඒ යුගයේ දර්ශනවාදයට ඊටාම වැදගත් බලපෑමක් කළා. විශේෂයෙන්ම ආජීවකයන්ගේ නියතිවාදයට කෙලින්ම අභියෝග කළේ ඔවුන්. නිගණ්ඨනාත පුත්ත එහෙමත් නැත්නම් මහාවීර තමයි ඔවුන්ගේ නායකයා. ආජීවකයෝ කිසිම දෙයක් කරන්න බෑ කියද්දී නිගණ්ඨයෝ කිව්වේ නෑ අපේ හැම ක්‍රියාවකටම ප්‍රතිවිපාකයක් තියෙනවා කියලයි. ඒ තමයි කිරියාවාදය. ඔවුන්ද නිර්වතින් දැඩි ලෙස කයට දුක් දෙමින් තපස් රැක්කා. ඒ වගේම ඔවුන් සදාකාලික ආත්මයක් ගැනත් විශ්වාස කළා. පස්සේ කාලෙක සුදු වස්ත්‍ර අඳින්න ශ්වේතාම්බර සහ නිර්වතින්ම ඉන්න දිගම්බර කියලා නිකාය දෙකකට බෙදුනේ මේ අය තමයි. හොඳයි. අවසාන වශයෙන් අපි මේ දක්වා කතා කරපු මේ හැම කෙනෙක්ගෙම ගමන දිහා පොඩ්ඩක් ආපහු හැරිලා බලමු. ගවේෂණයේ එකක් වුණාට ඔවුන් තෝරාගත්ත මම්පෙත් කොච්චරනම් වෙලස්ද කියලා අපි දැන් සංසන්දනය කරලා බලමු. මේ වගුවෙන් මේ වෙනස හරිම පැහැදිලිව පේනව නේද? බලන්න මූලික විශ්වාසය ගත්තොත් ආජීවකයෝ නීතිවාදිය ඒ කියන්නේ හැමදේම කනින් තීරණය වෙලා ඉවරයි කියද්දී නිගණ්ඨයෝ ක්‍රියාවේ ප්‍රතිවිපාක ගැන විශ්වාස කළා. ඒ වගේම ආජීවකයෝයි නිගණ්ඨයෝයි දෙගුල්ලොම නිර්වත් තපස් පිළිවෙත් අනුගමනය කළාට ජටිලයන්ගේ මාර්ගය උනේ ගංගාශ්‍රිත වදාවත්. ඉලක්කය එකක්. ඒත් සම්පූර්ණයෙන්ම වෙනස් දර්ශන සහ පිළිවෙත්.